සියලු දෙනාටම තෙරුවන් සරණයි. ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 17 වන ධර්මානුශාසනාවයි ඔබ මේ ආකාරයෙන් ශ්‍රවණය කිරීමට සූදානම් වන්නේ. සදහවතුනි අද දවසේදීත් වන්දනීය වූ ගෞරවනීය වූ ආරාධනාවෙන් දම් සභාවට වැඩම අවදාළ කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඔබ අධ්‍යාත්මික ඉලක්කයක් කරා මනස පුහුණු කරගන්නේ කෙසේද? ඒ තුළ ඔබේ සාර්ථකත්වය කොපමණද? මේ පිළිබඳව නිරතුරු ප්‍රත්‍යවේක්ෂා කරමින් උතුම් වූ දහම් මඟ විවරණය කරගන්නට මේ අවකාශය මේ ආකාරයෙන් උදා වෙනවා. අද දවසේ මේ සදහම් දේශනාව ලෝපුරා විකාශනය කිරීමට සුපින්බර දායකත්වයේ එක් කරන්නේ කාන්ති විජේසිංහ පින්වත් මෑණියන් විසින්. එසේනම් සදහම් දේශනාව ශ්‍රවණයට పూర్වයෙන් ලෝතුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා සූඳමල් පූජා කරමු. साधु साधु साधु. දැන් දැහැත්වටිය පිළිගන්වමින් ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාවට ආරාධනා කරමු. සාදු සාදු සාදු. අප සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනා පැවැත්වීමට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සියලු දෙනාම තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති ඒපමත්තා යතා. ต ාති. 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 ต ාති
සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත කොයි විදිහකින් හරි සකස් කරගන්න ඕන. අපි අපේ පින්වත්නි හැම දිනාම මොනවා හරි විශාල කාර්යභාරයකට හිර වෙලා. ඇත්තටම හිර වෙලා. මට සංසාරික ජීවිතය සුවපත් වීම සඳහා කරගත යුතු වැඩ බොහෝ වශයෙන් කල් යනවා. හැමදාම කල් දානවා. කල් දාන්න වෙනවා කියලා අපිට හිතෙනවා. එතකොට නමුත් හිත ඇතුලේ තියෙන අදහසක් කොහොම හරි මේ වැඩෙත් කරගන්න ඕන කියලා. කල් දානවා කියන එක පිළිගන්න වෙනවද නැද්ද? නේද? පිළිගන්න වෙනවා. කවදරද කල් දාලා තියෙන්නේ? අපි මොන හරි කරනවා නම් හරියටම කරමුකෝ. දැන් මේ කල් දැමීම දැම්මේ කවදටද? ඒකෙන්ද මම ඔක්කොටම කියන්නේ කල් දානවා නම් දිනයක් දාලා කල් දාන්න. එහෙම අහපු ගමන් කට්ටියට මොකද වෙන්නේ? අපි කියනවා කට උත්තර නැති වෙනවා කියලා. ඒ කියන්නේ කල් දාලා තියෙන්නේ දින නියමයක් නැතුව. දැන් කල් දාන්න පටන් අරන් කොච්චර කල්ද? නේද? ඇයි අපිට මේ ඇත්තට මුණ දෙන්න බැරි? මේක තමයි සම්පූර්ණ ඇත්ත. මේ කල් දැමීම කවදා වෙනකන් යනවද? මරණය දක්වාම යනවා. ඒකින්ද මේක පටන් ගන්නෙ නැහැ. අන්න ඒ නිසායි අපි ආවර්ජනා දේශනා මාලාව පටන් ගන්න. දැන් ඇති මොනවද ඇති? කල් දැම්ම නෙවෙයි ඇති. බණ අහහා විතරක් හිටිය ඇති. ඒක නිසා අපි මේ උත්සාහ කරන්නේ අපේ පින්වත්නි කල් දැමීමට තිත තියන්න. පොඩි තැනකින් හරි පටන් ගන්න ඕන. ඒක එහෙම කරන්නම ඕන. දැන් තවත් බණ ඇහුවා ඇති. බණ අහන්න එපා කියලා නෙවෙයි කියන්නේ. බණ අහගෙන විතරක් හිටිය ඇති. දැන් ඔන්න මට පොඩි චෝදනා වගේක් තියෙනවා. ඒ තමයි මම දිගින් දිගට කිව්වා පුද පූජාවන් වලට විතරක් හිර වෙන්න එපා කියලා. පුද පූජාවන් කරන්න එපා කියලා කිව්වෙම නෑ. එක දවසක්වත් කොතනකවත් එහෙම පව් කරගන්න මම ලෑස්ති නෑ. පුද පූජා ඕනද නැද්ද? ඕනෑ. දිව්‍ය ලෝකයන්ට හරි ඕනෑනේ. නේද? කිසිදු අර්ථයක් නැතුව කිසිදු ශ්‍රද්ධාවකුත් නැතුව චේතනාවලුත් හරියටම නැතුව පුද පූජාවලට විතරක් හිර වෙලා ඉන්නවා. ඒකේ අර්ථයක්වත් දන්නේ නැහැ. හරිද? ඒකින්ද එහෙම කිව්වහම කියනවා නැග්ගිනි මගට පයින් ගහනවා මේ බලන්න මේ හාමුදුරුවෝ කියන දේ කියලා. දැන් ඊටත් වැඩිය ලොකු චෝදනාවක් එනවා. මොකද්ද? දැන් කියනවා බණ අහන්න එපා කියලානේ හාමුදුරුවෝ නම. මේ බණ අහන්න එපා කියලාද කියන්නේ? නෑ. මොකද්ද මේ කියන්නේ? බණ අහගෙන ඉන්න එක විතරක් කරන්න එපා. ඊට එහාට යන්න ඕන. අපි හැමදාම අපේ හැකියාවන් වර්ධනය කරගන්න ඕනේ. ඒකින්ද අපි දැන් පටන් අරන් තියෙනවා. දවස් 13ක් බණ ඇහුවා පටන් ගන්න විදිහ ගැන. ඒතර අපි ගිය සඳුදා පටන් ගත්තා. හරිද? මොනවද පටන් ගත්තේ? තාමත් පටන් ගත්තේ නැති අය ඉන්නවා නම් කොහොමද මේ වෙලාවෙන් පටන් ගන්න ඕන? හරිද? මේ වෙලාවෙම ආය නෙවෙයි මේ දේශනාව ඉවර වෙච්ච ගමන් සඳුදා දේශනාව හොයාගෙන අහන්න ඕනේ. හරිද? අපේ තරුණ දරුවෙකුට කියන්න මම නිකන් මෙහෙම කියන්න. අපි සම්බන්ධ වෙච්ච දේශනාවක් මේ වගේ අද වගේ දායකත්ව අරගෙන සම්බන්ධ දේශනාවක් දායකත්ව ගත්ත කට්ටියට අහගන්න බැරි වුණොත් එදා වෙලාවට එයාලා ළමයෙක්ට හරි කියලා කම්පියුටර් එක හරි ෆෝන් එක හරි YouTube එකට ගිහලා මේක අහනවද නැද්ද? සාමාන්‍යයෙන් ගත්තොත් අපේ දේශනාව අහන්න බැරුණාද කියලා අපේ මුණුපුරයකට හරි කියලා අහනවා. ඒ වගේ පසුගිය සඳුදා සහ අඟහරුවාදා දේශනාවන් කොහොමත් පසුගිය දේශනා නැවත අහන්න පුළුවන් ක්‍රමයක් නම් හදාගන්න. හරිද? කොහොම හරි හදාගන්න ඕනේ. හරිද? ඒ කරලා ඒවා ලුහු බැඳින්න ඕන. ඒවා නැවත නැවත අහන්න ඕන. ඒ නැතත් හැමදාම උදෑසන මම ගොඩක් දේවල් මතක් කරනවා. මේ දේශනාව වළක්වන්න නැතුව අහන්න ඕනේ. හරිද?
නැත්තම් පින්වත්නි අපිට කොහොමත්ම ඉස්සරහට යන්න බෑ. මං කියන්න පටන් ගත්තේ අපි ඔක්කොම හිර වෙලා ඉන්නවා කියලා. මේ පින්වන්ත අය විතරක් නෙවෙයි අපිත් එක්තරා මේකට කියන්නේ එක්තරා රැහැනකට අහු වෙලා. දෛනිකව කරන්න ඕන වැඩ වගේකට හිර වෙලා නැද්ද? තියෙනවා. සතියකට කරලා ඉවර කරන්න ඕන වැඩ වගේකට හිර වෙලා නැද්ද? මාසයකට අවුරුද්දකට ඒ වගේ තියෙනවා. අවුරුද්ද පටන් ගන්න ඉස්සෙල්ලා අපි හදනවා අවුරුද්දේ වැඩපිළිවෙල කියලා එකක්. හරිද? ආයතන ගත්තොත් ඒ ආයතන වල එහෙම හදනවා. මාසයක් එනකොට අපි දන්නවා ගිය මාසේ වගේ මේ මාසෙත් තියෙන වැටි කියලා. ඕකේ. ඇත්තටම නිවන් දකින්න වෙන් කරලා තියෙන කොටස ගැන පොඩ්ඩක් බලන්න පුළුවන් නෝ. දවසකට මුගා කයට තියෙන්නේ වැඩක් කරන ගමන් බණක් ඇහුවා කියන්නේ විතරයි. හරිද? සමහර දවස් තියෙනවා භාවනා කරනවා කියලා. ඒක කොයි වගේද? ඒක හරියට නිකන් ගොඩාක් පායන කාලෙක ඉඳලා වැස්සක් වහිනවා වගේ. නේද? ඒකෙනුත් භාගයට භාගයක් ඔය කිව්වට කොහොම හරි භාවනා කරන්න ඉඳගත්තාම භාගයට භාගයක් නිින්ද යනවා. නේ? ඒකින්ද අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. යම් විදිහකින් අපේ පින්වත්නි අකුසලයක් ආවොත් යම් විදිහකින් මරණාසන්න මොහොතේදී අපි ඔක්කොම ලොකු අමාරුවක. බුදුරජාණන් වහන්සේ සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් තිරිසන් සත්තු කෙරෙහි කරුණාවෙන් සත්ත්ව අනාථාගාර දාලා ඒ කට්ටියට සලකපු තැනක් එහෙම කොහේ හරි හම්බ වෙනවද දන්නේ නැහැ. ඒතර සත්තු කෙරෙහි කරුණාව තිබ්බේ නැතුවවද්ද? දැන් මේ සමහර මිනිස්සුත් ඒක කරනවානේ. සමහර ආයතනත් කරනවානේ එහෙම නේද? බුදුහාමුදුරුවෝ එහෙම කරපු තැනක් අපිට නැහැ නේ හොයාගන්න. බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම අදහසක් තිබුණා කියලා අපිට අනුමාන කරලා හිතන්න පුළුවන්කම තියෙනවා. ලෙඩක් හැදෙනකොට වෛද්‍යවරු කියන්නේ මේ දවස්වල බෝවන රෝගයක් තියෙනවා. හදාගන්න නම් එපා. නැත්තම් දියවැඩිය වගේ රෝග තියෙනවා නේද? හදාගන්න එපා. හදාගන්න ඉස්සෙල්ලා වළක්ව ගන්න. හදාගත්තොත් අමාරුයි. වළක්ව ගන්න එකද වටින්නේ හදාගත්තට පස්සේ ප්‍රතිකාර කරන එකද? වළක්ව ගන්න එක වටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න මිනිස්සු තිරිසන් වෙලා උපදින එක වළක්ව ගත්තා. නේද? ඒ කියන්නේ බල්ලෙක් වුණාට පස්සේ යාට උදව් කරා කියලා වැඩක් නැහැ. ගෙම්බෙක් වුණාට පස්සේ යාට උදව් කරා කියලා යාගේ සසර හරියන්නේ නෑ. යාට කිසි උපක්‍රමයක් යොදන්න පුළුවන් මනසක් නෙවෙයි හම්බෙලා තියෙන්නේ. මේ මනසට මොකුත් තේරෙන්නේ නැහැ. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? ඊට එහා ගිය දෙයක් සිද්ධ කරන්න ඕනේ අපේ පින්නත්. ඒක නිසා අපි හොඳින්ම වටහා ගන්න ඕන දේවල් තමයි මේ කියන්නේ. මේ ජීවිතේ මෙහෙම ගෙවලා හරියන්නේ නැහැ. හරිද? මෙහෙම ගෙවලා හරියන්නේ නැහැ. ඇයි දන්නවද? මේ විදිහට කාර්ය බහුලව එක්තරා මේ හිර වෙලා ඉන්න තැනට ඒ හිර වෙලා තියෙන වැඩ ටික කර ඉඳලා මගේ මරණාසන්න සයනේ එදිලා ඉන්නකොට වැතිරිලා ඉන්න මට දැන් තේරෙනවා. දොස්තරලා කිව්වා වකුගඩු දෙක නම් ගන්නම දෙයක් නැහැ. ආත්මාවත් හරි. හරිද? දැන් නම් ඉතින් එහෙමටම කියන්න බෑ අපි උත්සාහ කරමු කියලා දැන් ඇඳේ වැතිරිලා ඉන්නේ. කාටද පුළුවන් මාව බේරගන්න? කිසිම කෙනෙක් නැහැ. එන්නේ ඒක මතක් වෙන්නයි අපි කලින්ම කිව්වේ මේ ආවර්ජනා දේශනාවේ මරණ සතිය ඉක්මනට වඩන්න කියලා. පළවෙනියම මරණ සතිය වඩන්න. හරිද? ඒකත් එක්ක මරණය විතරක් නෙවෙයි මම කිව්වා. මම මේ ටික දිගටම මතක් කරනවා. හරිද? ඒකත් එක්ක කිව්වා මරණයෙන් මත්තේ ජීවිතය ගැන ජීවිතයක් ඇති වෙන ආකාරය ගැන ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම ගැන මෙනෙහි කරන්න මම කොතනද ඉන්නේ කියලා බලන්න. මම ගරුක කර්මයකින් පෝෂණය වෙලා ඉන්නේ. හරිද? අඩුම ගානේ ආචින්න කර්මයක් ප්‍රබල වෙන විදිහට මම වැඩක් කරගෙනද කියලා. වැඩියෙන් ජීවිතේ කෙරලා තියෙන කුසල්ද අකුසල්ද කියලා. ඒකත් එක්ක ඒ අවස්ථාව උදා වෙන්න ඇත්තටම හේතු වෙන්නේ හොද්දක රසයක් හැදෙනවා වගේ හොද්දට එකතු කරපු දේවල් වගේ මේ වෙලාවේ කේලමක් කියනවනම්, මේ වෙලාවේ පරස වචනයක් කියනවනම්, මේ වෙලාවේ බොරුවක් කියනවනම්, මේ වෙලාවේ සතෙක් මරනවා නම් ඒ හැම දෙයක්ම හේතු වෙලා එකතු වෙලා තමයි මෙතන හැදෙන්නේ. කොහෙද? මරණාසන්න මොහොත. නේද? ඒක මට හොඳට දැනෙන්න ඕන.
හොඳට දැනෙන්න ඕනේ. හරිද? ඒවා ප්‍රබල හැඟීම් වෙන්න ඕනේ. ඒවට හැඟීම ප්‍රබල කරන්න මොකද කරන්න කිව්වේ? නැවත මෙනෙහි කරන්න කියලා කිව්වා. හරිද? ඔය ටික කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මොනවා හරි හේතුවක් උඩ මට ඔය විදිහට මරණාසන්න මොහොතේ ඇති වෙන සිතුවිලි හේතු වෙලා ඊළඟ භවයේ ප්‍රතිසන්දි විඥානය හට ගන්නවා. එතකොට මං කරපු පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන් ඒ වගේම මං කරගෙන ඒවටමයි ඉතින් එතකොට ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම එතකොට කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත ඔය මොනවා හරි වෙලා ඔය ඔක්කොම මේ කරපු දේවල් ටික තමයි. මේ ඔක්කොම නිසා ප්‍රතිසන්දියක් ඇති වෙනවා කියලා මෙනෙහි කරන්න. එන්නේ ප්‍රතිසන්දි විඥානය හේතු වෙලා නාම රූප පරම්පරාවක් හැදෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. ඒ රූප පරම්පරාව බලනකොට මේ Google පැටියෙක් විදිහට හැදෙන්නේ. මෙන්න බලු පැටියෙක් විදිහට හැදෙනවා. නේද? මෙන්න එළුවෙක් විදිහට හැදෙනවා. මැස්සෙක් විදිහට, හාල් මැස්සෙක් විදිහට මුහුදේ ඉන්න. කාටද කියන්නේ? කාටද කියන්නේ? දරුවන්ට එන්න පුළුවන්ද බේරගන්න? ඔච්චර මහන්සියලා වැඩ කරපු ඒවා වැඩක් වෙනවද? මහන්සියලා මොනවද කරේ? ඉව්වා. හම්බ කරා. ඉඩම් වල යහපත මොකද්ද කියලා හෙව්වා. නේද? ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දරුවන් මුණුබුරන් බලාගත්තා ඒ අයගේ නේද? හුඟක් දේවල් කරලා දුන්නා. වයසට යනකොට ඒ වුණාට එච්චර කරපු මිනිස්සුන්ගෙන් දරුවන්ගේ මුණුබුරන්ගෙන් සමහර වෙලාවට ප්‍රතික්ෂේප වීම වගේ දේවලුත් නිකන් හොඳ උත්සවයකට යනකොට කවුරු වැදගත් කට්ටියක් එනකොට එයාලගේ උගත්කමට ගැලපෙන එයාලගේ තත්ත්වයට ගැලපෙන අය එනකොට එහෙනම් තාත්තා ඉන්න අපි ගිහිල්ලා එන්න අම්මා ඉතින් ඔහොම ඉන්නකෝ ඉතින් නේද? ඒ වගේ සමහර විට උපාධිය ගන්න දවසේ මුණුපුරා වෙනින් වැඩිපුර මහන්සුනේ මං. හරිද? මේ කාගේවත් දෝෂ නෙවෙයි මේ ලෝකේ ස්වභාවය. හරිද? මං කොච්චර කරත් මාව අන්තිමට අවලංගු කාසියක් දන්නවද? ඔయిత වැඩි ප්‍රශ්න තියෙනවා අපිට. මේ ඇත්ත කතා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හරිද? ඒකටයි අපේ වැඩේ අපි කරන්නේ මේ. හොඳයි. බණ කියන එක නැවතුණා කියලා හිතන්න. හරිද? නැත්තම් සාසනික වශයෙන් කරන සේවාවන් විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ කියලා හිතන්නකෝ. ලොකු හාමුදුරුවෝ ගමේට කරන සේවාවන් ඒ ටික කරගන්න බැරි තත්ත්වයටපත් වෙගෙන එනකොට මුලදී හරියට කට්ටිය එනවා බල්ලා යන්න ඔක්කොම කරන්න. ඊට පස්සේ දැන් වැඩ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් සමහර වෙලාවට පින්නත් දිහම ගිහාම ටික කාලයක් ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්නවා කාමරේ ඉතින් එකතෙන් වෙලා වගේ. ආපු වැඩේ කරගෙන එතන ඉන්න දැනට ක්‍රියාකාරීව ඉන්න හාමුදුරුවොත් එක්ක කතා කරලා ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්නවද කොහොමද කියලා අහන්නේවත් නැතුව ආපහු යන අය වුණ තරම් ඉන්නවා. ඒ தත්ත්වෙ මේ ලෝකේ හැටි හරිද? ඒ ලෝකේ ස්වභාවය. ඒක මේ අසත්පුරුෂකම නෙවෙයි. හැමෝම කාර්ය බහුල වෙනවා අවශ්‍ය කෙනත් එක්ක කතා කරලා යනවා. හැමෝම වයසට යන්න මොකද වෙන්නේ? ප්‍රතික්ෂේප වෙනවා. හරිද? එතකොට මම මොකද්ද කරන්න ඕනේ? ඒව ගැන හිත අනේ ඇත්තට මං කොහොම හිටිය කෙනෙක්ද අයියෝ ඇත්තට කී තවත් අවුලෙන් අවුලටපත් වෙන එක නෙවෙයි දැම්මම ඉඳන් ඒවට ලෑස්ති වෙන්න ඕනේ. ඒක දැනගෙන මොකද කරන්න ඕනේ? මගේ වැඩෙත් මේ කාර්යබහුල ජීවිතය තුළ කරගන්න ඕනේ කියලා ඒකට මූලිකත්වයක් දෙන්න ඕන. කවුරුවක්වත් නැහැ මාව නම් බේරගන්න හරි. ආවර්ජන දේශනාවේ බණ නෙවෙයි කියන්නේ. බණ තමයි වුණාට කියන්නේ. හරිද? ධර්ම කරුණු ගොඩාක් කතා කරන්නේ නැහැ. කතා කරලා දැන් ඇති. මේක අපි කරන්නේ ප්‍රායෝගිකව මේ தත්ත්වයට ලං වෙන්න අවශ්‍ය කරන සම්පූර්ණ කරන්න ඕන වැඩේ කතා කරන්නේ. ඒක ක්‍රියාවලිය. ඔන්න ඔය වගේ මෙනෙහි කිරීම අපේ ආදීනව ආනිසංස මෙනෙහි කරන විනාඩි 20 දැන් දවස් හඳුදා තමයි මම හඳුන්ලා දුන්නේ. හඳුන්ලා දුන්නා ඔයිට කලින් දැන් ඒක අනිවාර්ය කරා. හරිද? උදේසන නැගිට ගමන් ඔන්න ඔය වගේ දේවල් ටිකක් මෙනෙහි කරන්න ඕන. නැගිට ගමන් මේක කරන්න ඕන. හරිද? කරලා කරාද නැද්ද කියලා බලන්න ප්‍රත්‍යක්ෂ සටහනේ ලකුණු කරන්න ඕන. හරිද?
කරානම් හරියටම විනාඩි 20 19කින්වත් බෑ හරි ලකුණක් දාන්න. මතක් කරලා දුන්නා මං හරියටම. හරි 19කින්වත් බෑ අනිවාර්යයෙන්ම විනාඩි 20 ඕනේ. විනාඩි 20 උදේ නැගිටලා ඔය වගේ දේවල් ටික මෙනෙහි කරන්න ඕනේ. මේකෙන් ගැලවෙන්න බෑ. මේකෙන් ගැලවෙන්න නම් මම නේද අවශ්‍ය කරන මානසික ශක්තියින් වර්ධනය කරගන්න ඕනේ කියලා ලොකු කැමැත්තක් ඇති වෙන විදිහට මගේ ගැලවීම මම හදා ගන්න ඕන. මාව ගලවන්න කාටවත් බෑ. මේ ලෝකයේ තියෙන මුලාව මම දැනගන්න ඕන. සසර මම නොවින්ද සැපක් නෑ, නොවින්ද දුකක් නෑ. ආය අලුතෙන් විඳින්න එකක් නෑ. හරිද? ඒක නිසා මේක නිකන් මගේ අයිතියට ගන්න පුළුවන් ස්වභාවයේ තියෙන ලෝකයක් නෙවෙයි. මම මහලුවට අල්ලගෙන මගේ ගෙවල්, මගේ දොරවල්, මගේ යාළුවෝ, මගේ දරුවෝ, මගේ ඥාතීන් කියලා. හරිද? ඒක ඔක්කොම අපේ පින්නත්නේ හරියට නිකන් මලක් පිපිලා පර වෙලා යනවා. ආයේ මල කවදාකවත් පිපෙන්නේ නැහැ. භවයක් කියන්නේ වගේ අපි ඔක්කොම නේද? පුංචි ළමයි වෙලා ඉපදිලා ක්‍රීඩා දශකයකුත් ගත කරලා වර්ණ දශකයක් ගත කරලා බල දශකයක් ගත කරලා ඒ අතර වාරෙත් කට්ටිය යනවා. ඉතිරි ටික නැතුවම යනවා. නේද? ඔය විදිහට හානි දශකයක් ඔහොම ගිහිල්ලා අන්තිමට සයන දශකයක් මෝමූහ දශකයක් දක්වා යනවා. කවුරුත් එහෙම තමයි මේක ඉවර වෙනවා. ඉතින් මේවා ගැන මෙනෙහි කරන්න ඕන. හරිද? මේවා ගැන මෙනෙහි කර කර හිත මෙන්න මේ කාර්ය බහුල අර හිර වෙලා ඉන්න ජීවිතයෙන් කෑල්ලක් ගලවලා ගන්නකම් මේක මෙනෙහි කරන්න ඕන. ඔන්න වැඩේ. හරිද? කෑලි ගලවන්න ඕනේ. කෝකෙන්ද? හිර වෙලා ඉන්න ජීවිතෙන්. ඒ කියන්නේ මෙච්චරයි. මම මේ ඔක්කොම තියෙද්දී මගේ ළඟ මම මෙච්චර කාර්ය බහුලත්වයක් තියෙද්දී මගේ ලොකු අක්කා හරි නංගි හරි කවුරු හරි පවුලේ කෙනෙක් එක තැන් වෙනවා ගොඩක් ඈත. කවුරුත් නැහැ. මම ගොඩාක් ආදරය කරන කෙනෙක්. මේ ගෙදර වැඩ ඔක්කොම තියෙද්දී ගෙදර කට්ටියට කොහොම හරි කියලා මම යනවද නැද්ද? මගේ මේ කාර්යබහුල ජීවිතයේ තියෙද්දී මාසයකට එකමාරකට හරි සලකන්න උනොත් යනවද නැද්ද? ඒ කාලය ඇතුළත මේ ගෙදර වැඩ ටික කරනවද නැද්ද? කොහෙද ගියේ? තවත් එක් සේවාවක් සඳහා. නේද? එහෙනම් මේ කරන වැඩ කටයුතු ටිකෙන් මට කාලයක් වෙන් කරගන්න බැයිද කියන්නේ ඔන්න. නේද? ඕන කරන්නේ අත්‍යවශ්‍යයි කියලා දැනෙන එක විතරයි. අත්‍යවශ්‍ය දෙයකට අපි කොහොමද යනවා? නේ? ඔක්කොම වැඩ පැත්තකින් තියලා යනවා. මොකක් හරි ක්‍රමයකට යනවා. ඒ වගේ අපි ලෑස්ති කරගත්තොත් අපේ මනස මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා ඕකට අපිට කාලය හම්බ වෙනවමයි. ඒකට උපක්‍රමයක් අපි ඊයේ දවසේ කතා කරා. ඒ තමයි පැය 15ක් කරන වැඩ ටික පැය 12කින් ඉවර කරන්න පුළුවන් ක්‍රමයක්. හරිද? පැය 15කින් කරන වැඩ ටික පැය 12කින් කරන්න පුළුවන් ක්‍රමයක්. හැම වැඩක්ම කාර්යක්ෂමව කරන්න. ගමනක් යන්න තියෙනවා නම් අපි ගමනක් යන්න තියෙන වෙලාවේ උයන්න තියෙනවා නම් යන්න බලාගෙන උයන එක වේගවත්ද නැත්නම් එහාට දුවනවා මෙහාට දුවනවා නේ? එතකොට එහෙම හදිස්සිය වැඩ කරනවා නේද? අන්න එහෙම පොඩ්ඩක් හදිස්සියෙන් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් ඊ අපි කතා කරා. හරිද? එහෙම හදිස්සියෙන් වැඩ කරන්න පුළුවන් මට විනාඩි 50ක් යන වැඩක් තියෙනවා නම් මම සාමාන්‍යයෙන් බලනවා ඒවා ගැන මිම්මක් තියෙන්න ඕන. අපි ඊ කතා කරපු දේ මම දැන් නැවත වාරයක් කෙටියෙන් කියනවා. ඊට පස්සේ අද දවසේ කොටසකට යමු. මට උයලා ඉවර කරන්න විනාඩි 50ක් යනවා. මම ඒක දැනගන්න ඕන. දවස් දෙක තුනක් බලනවා මට සාමාන්‍යයෙන් මං උයන්න පටන් ගන්නකොට ඉවර වෙනකොට හැමදාම විනාඩි 50ක් පැයක් විතර ගිහිල්ලා. හරිද? මේ වෙලාව ඉස්සෙල්ලා මං හොයාගන්නවා. හොයාගෙන හරි 50යි කියලා තීරණය කරා දැන්. 5න් බෙදලා 4න් වැඩි කරනවා. හරි 5න් බෙදුවම 10යි. 4න් වැඩි කරනවා 40යි. දැන් 40ක් අරමුණු කරගෙන වැඩේ කරන්න ඕන. හැම වෙලේම 5න් බෙදලා 4න් වැඩි කරලා වැඩ කරන්න ඕන. මිදුලතු ගන්න මෙච්චර වෙලාවක් යනවා නම්
ඒ වෙලාව ඉස්සෙල්ලා හොයාගත්තා දවසකට 5න් බෙදුවා 4න් වැඩි කරා. හරිද? එතකොට පැය 15ක් අපි වැඩ කරනවා නම් ඒ ටික 12න් ඉවර වෙනවා. 3ක් ඉතුරුයි. ඒකෙන් පැයක් දැන්ට ගත්තා. හරිද? පැයක් ගත්තා මොනවටද? උදේ ආරමුණ මෙනෙහි කරන්න 20යි, භාවනා කරන්න 40යි. හරිද? හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය වගේ අපේ ක්‍රියාශීලී බව වැඩි කරන්න. ඒක ඇඟටත් හොඳයි. පුහුණු කරන්න ඕනේ ඒක. ඇයි මට වැඩක් තියෙනවා. හරිද? මට අනිවාර්යයෙන්ම දවසේ කරන්න වැඩක් තියෙනවා. මේකට මගේ කාලය ඉතුරු කරගන්න ඕන. ඒක ලොකු කාලයක් ඉතුරු වෙනවා ඔය වැඩෙන්. ඒකට අපි අදිෂ්ඨානයෙන් වැඩ කළ යුතු කළ වාර ගාන කියලා ඊයේ දවසේ අපි මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සාකච්ඡා කරා. ඒ අනුව කටයුතු කරන්න. ඒ අනුව කටයුතු කරවුවොත් හැම දෙයක්ම මේ වගේ අදිෂ්ඨාන කරගෙන කරලා ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන්. අර වැඩ ටික අඩු කරන්නේ නැහැ. හරිද? ඒ වැඩ අඩු කරන්නත් ඕන විදියකුත් තියෙනවා. අපි ඒව ගැනත් කතා කරමු. ඊට කලින් තවත් මේ කාලය ඉතුරු කරගන්න ප්‍රශ්නේ තියෙන ඔක්කොම හිර වෙලානේ ඉන්නේ. මං කිව්වා මේ ඇත්තොත් එක්ක මමත් එකතු වෙනවා කියලා. හරිද? අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන්න කියලා. මම මේ කියන්නේ කරමින්මයි කියලා. හරි. දැන් බලමු අපි ඊළඟට මොකද්ද කරන්න කියලා. හොඳයි. අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පැයක් ඕන වෙලා පැය 3ක් ඉතුරු කරගන්න ක්‍රමයක්. හරිද? මේකට තව වැඩක් තියෙනවා කරන්න. මේ ටික කරන ගමන් අපි ධර්ම කරුණු ටිකට යන් පොඩි පොඩි දේවල් ටිකක් මොකද දැන් අර භාවනා කරන කාලය දැන් දාගෙන තියෙන විනාඩි 40 චර්යා සටහනකට දාගෙන තියෙන. ඒකත් මම මතක් කරන්න. චර්යා සටහන කියලා කිව්වේ අපි දාගත්ත අපේ පින්නත්නි මතකයි නේද? හොඳටම මතක තියෙනවනේ මතකයි නේද කියලා අහන්නත් බෑ. අපි තීරණය කරානේ විනාඩි 40ක් භාවනා කරනවා අවමය කියලා. ඒතර අපි දැන් දාගෙන තියෙන්නේ සඳුදා මෙන්න මේ 40, අඟහරුවාදා මෙන්න මේ 40, බදාදා මේ 40 ගිය සඳුදා තමයි කිව්වේ අනිවාර්යෙන් කරන්න කියලා අඟහරුවාදා ඉඳන් දාගෙන තියෙන්නේ. අඟහරුවාදා ඉඳන් ඒ 40 චර්යා සටහනේ හරියට කාල සටහනක් වගේ. ඒක මගේ චර්යාවක්. මේ දවසේ මේ 40ම කරනවමයි. බදාදා මේ 40ම කරනවමයි. බ්‍රහස්පතින්දා මේ 40, සිකුරාදා මේ 40. සමහරලාට එකම වෙලාව වුණත් වෙන්න පුළුවන්. හැබැයි වෙන 40ක් වෙන භාවනාවකට තරම් කරන්න. ඊට වඩා කරාට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපේ හිතත් එක්ක අපේ හිත කරන කෝලං වැඩවලට අහු වෙන්න එපා. කපටි වැඩවලට. අපේ හිත කපටිකම් කර කර අපිව දාන්නේ කොහෙද? කාම ලෝකෙට. එයා කැමති පැත්තට. ඒකින්ද අපි මේ දාගන්න වෙලාව එයා කියනවා අද නම් ඒ වෙලාවේ කරන්න බෑ. මම වෙන වෙලාවක විනාඩි 20ක් 40ක් කරලා හරි ලකුණක් දානවා කියලා. අපි හැම වෙලේම දැන් දාගෙන තියෙන ප්‍රත්‍යක්ෂ සතරහනේ භාවනා කළ කාලය. භාවනා කිරීම කියලා මොකක්ද? ක්‍රියාකාරකම. ඒක කොයි වෙලාවේද? අර චර්යා සතරහනේ දාගෙන තියෙන වෙලාවෙම කෙරුණොත් විතරක් මේකට හරියක් දානවා. ඒ වෙලාවෙම කෙරෙන්න ඕන. වෙන වෙලාවක කරාට හරි දාන්න. ඉතින් වෙන වෙලාවක ඕන තරම් භාවනා කරනවා. ඒක වෙන කතන්දරයක්. හරිද? අර වෙලාවේ කෙරෙන්න ඕනේ. ඒක අනිවාර්ය කාලයක්. බැරි වෙලාවකවත් ඒ වෙලාවේ මට හැමදාම කෙරෙන්නේ නැත්නම් ඒ දවසේ වෙන වෙලාවක් දාගත්තර කමක් නැහැ. ඒකේ වෙනස් කරොත් මේකේ හරියක් දාන්න පුළුවන්. ඒකින්ද අන්න එහෙම අපි ස්ථිර වෙලාවක් දැන් දාගෙන තියෙනවා. හරිද? දැන් ඒ වෙලාවක් තියෙනවනේ. දැන් උදේම නැගිට ගමන් අරමුණ මෙනෙහි කිරීමක් තියෙනවනේ. නේද? දැන් අපි හැමෝටම දෙන අවවාදයක්. නිදියන්න ඉස්සෙල්ලා දවස සැලසුම් කරන්න ඕන. මේක මම අර දවස් 13 දිත් පොඩ්ඩක් මතක් කරා. දැන් ඒක අනිවාර්ය කරගන්න අද ඉඳන් යන්න. හරි? නිදියන්න ඉස්සෙල්ලා අපේ පින්නත්නි හැමදාම එක්ක දිනපොතක. හරිද? දිනපොතක මේ කරන්න. නැත්තම් පොඩි පොතක් අරගෙන ඒක ලියන්න. හෙට දවස කොහොමද මම ගත කරන්නේ? නැගිටින්නේ කීයටද? නිදියන්න ඉස්සෙල්ලා ලියන්න ඕනේ. හරිද? පුළුවන් අය ෆෝන් එකේ මේක කරගන්න. හරි මොකක් හරි ක්‍රමයකට අනිවාර්යයෙන්ම කරන්න කියලා මම කියන්නේ. කරලා බලන්න එක දවසක් කොච්චර සාර්ථකද කියලා. ඊට පස්සේ ආයෙ මේ හිත කරන්න දෙන්නේ නැහැ. හරිද? අපේ පින්නත්නි නැගිටින්නේ කීයටද? හරි අපි නිකන් හිතමු 5ට නැගිටිනවා.
මගේ වැඩ 5:20ට පටන් ගත්තාම ඇති. දැන් කියනවා විනාඩි 20 ආදීනව ආනිසංස මෙනෙහි කරන වෙලාව. හරිද? ඒතර 5:20ට මම පිරිසුදු වෙනවා. හරි. පිරිසුදු වෙලා 5:00ට මම බුද්ධ වන්දනාව කරනවා. මම නිකන් කියන්නේ. හරි. ඒකට විනාඩි 15යි. පුළුවන් උදේට එච්චරයි. ඊට පස්සේ මම 5:45ට ගෙදර කට්ටියට තේ ටික හදනවා. හරිද? එහෙම නැත්නම් ඊටත් කලින් නැගිටිනම් භාවනාවක් කරන්න. ඒ වගේ ඊට පස්සේ මම උයන වෙලාව. උයන මිදුලතු ගන්න වෙලාව. මේක එකපාරටම වදයක් කියලා හිතයි. නෑ. හැම එකක්ම පොඩ්ඩක් හිර කරන්න බලන්න. හරි? විවිධ වැඩ කරන අයට තේරෙයි මේක කොයි තරම්නම් වටිනවද කියලා. ඒ වගේ එහෙම දවස චුට්ටක් එක දවසක ලියාගත්තාම හුඟක් දවස්වල එකම වගේ තියෙයි ගෙදර ඉන්න කෙනෙකුට. වැඩට යන කෙනෙකුටත් එහෙමයි. හුඟක් දවස්වල එක දවසක් යෝග හුඟක් ලියන්න ඕනේ. එතකොට වෙනස්කම් වෙනවා. ඒ අතර වාරේ තියෙනවා ලොකු පුතාලයා ගෙදර යනවා හෙට ආයෙක තියෙනවා. මේ වෙලාවට ගිහලා මේ වෙලාවට එනවා. හරිද? එතකොට සතියකට සැරයක් තියෙනවා මාකට් එකට ගිහිල්ලා එන්න. හරිද? ඒකත් එහෙමයි. මේ වගේ අපේ පින්නදී සංවිධානාත්මක වයසට ගියාට කමන්නේ කවුරු හරි කියයි හාමුදුරුවෝ මේ වයසක කට්ටියට කාලසටහන් හදලා දෙන්න පොඩි ළමයින්ට ඕනේ නෑ. පොඩි කාලේදී අයි අපි මේවා හැදුවේ. ওই වගේ ජීවිතයක් ගත කරන්න ජීවිතේටම පුරුදු වෙන්න ඕනේ හින්දා. නමුත් චුට්ටා ලොකු වෙනකොට මොකද කරේ? පොඩි කරලා විසි කරා. නේද? අපි කැමති විදිහට ජීවත් වුණා. පොඩි කාලේ යම් චර්යාවක් කියලා දුන්නේ ජීවිතයක් හදන්න ඕනේ හින්දා. ලොකු කාලෙත් ඒක ඕනේ. හරිද? ඒක විසි කරපු එක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් අපි උදේ නැගිටලා ඔහේ ජීවත් වෙලා ඔහේ බුදිනවා. හරිද? එහෙම බෑ. මේ වෙලාවේ ඕක කියනකොටම හිත ගියාවි. බෑ. නැත්තම් දැන් පටන් ගන්නෑ. මේ බණ ඉවර වෙච්ච ගමන් ඕක පටන් ගන්නෙ නෑ. තව පැයකින් විතර කාලසටහනක් හදනවා. චර්යා සටහනක් හදනවා. හැන්දෑවේ හදනවා. හෙට උදේ හදනවා. හැබැයි හෙට උදේ බණ අහන්න එන්න එපා. බයිනෝ. ගෙදරටම ඇවිල්ලා බයිනෝ හැමදාම උදේටම. හරිද? කෝ ඔහේ හරි දුර්වල මිනිහෙක්නේ. හරිද? කෝ ඔහේගේ මොකුත් නෑනේ. පමාදෝ මච්චුනෝ පදං. ඔහේ මලමිනියක් වගේ. ඇයි මේ ඔක්කොම කල් දානවා. ඔහේ මලමිනියක් වගේ මලමිනියට මොකුත් කරගන්න බෑ. ඔහෙටත් මොකුත් කරගන්න බෑ. හරිද? මේ වචන ටික ඇහෙනවා. ඇයි? තාම මොකුත් සටහනක් හදාගෙන නෑ. හරි? අන්න ඒකින්ද අපි මේ වැඩේ කරමු කියලා තමයි යෝජනා කරේ මම. ওই විදිහට අපේ පින්වත්නි දවස සැලසුම් කරන්න. දැන් දවස සැලසුම් කිරීම මගේ පුරුද්දක් වෙන්න ඕන. ඒක පුරුද්දක් වුණාද කියලා බලන්න මොකද කරන්න ඕන? පුරුද්දක් කරගන්න මොකද කරන්න ඕන? ක්‍රියාකාරකමක් ලියන මොකේද? ප්‍රත්‍යවේක්ෂා සටහනේ. මගේ ප්‍රත්‍යවේක්ෂා සටහනේ මෙන්න යටින් එකක් ලියවිලා තියෙනවා. දිනය සැලසුම් කිරීම කියලා. හරිද? අද සැලසුම් කරා නම් අද නිදා ගන්න ඉස්සෙල්ලා සැලසුම් කරාට පස්සේ හැමදාම නිදියන් ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂ සටහන ගන්න ඕන. අරගෙන බලනවා අදිෂ්ඨානයෙන් මම අද කීයක් වැඩ කරාද? ඉවෙත් වෙලාව අදිෂ්ඨාන කරගෙන. නෑවෙත් වෙලාව අදිෂ්ඨාන කරගෙන. හරිද? එහෙනම් ඒවා ටික මතක් වෙනවා. එහෙනම් ඒක ලිව්වා. හරියටම වෙලාවට භාවනා කරාද? ඒකට හරි දැම්මා. නේද? වාර ගාන ලිව්වා. ඊළඟ දැන් අද එකක් තව එකතු වුණා. මොකද්ද? හෙට දවස සැලසුම් කරා නම් අද හරියක් දැම්මා. හෙට දවස අද සැලසුම් කරා නම් හරියක් දැම්මා. ওই ටික දැනට ඇති. හරිද? පුදුම වෙනසක් අත්විඳින්න පුළුවන් අපේ පින්වත්නි. හරිද? මාත් එක්ක කරන සටනක ආරම්භය. මම මාත් එක්ක සටන් කරන්න ගත්තාම මට මුළු ලෝකෙම අමතක වෙනවා. ওই වචනේ මතක තියාගන්න ඕන. මම මෙච්චර කල් ලෝකෙත් එක්ක සටන් කරා. දුවලත් එක්ක සටන් කරා. මුණුපුරුත් එක්ක සටන් කරා. ශරීරයේ රෝගත් එක්ක සටන් කරා. හරිද? ඒ සටන් වලින් සමහර ඒවා ජය ගත්තා. සමහර ඒවා හින්දා තාමත් හිතේ තියෙන්නේ නොසන්සුන් වෙලා. ඇයි? කියන දේ අහන්නෙම නැහැ. හරිද? ගමේ ඈත් එක්ක සටන් කරා. මරණාධාර සමිතියත් සටන් කරා. රටේ නායකයොත් එක්ක සටන් කරා. නායකයෝ දන්නෙත් නැහැ. ඇයි මෙහි
ගෙදර අයත් එක්ක කියවනවා නේද? අරයා මෙහෙමයි අපරාධකාරයොත් එක්ක මේ පාතාලේ මහා අපරාධකාරයොත් එක්ක මම සටන් කරනවා කිව්වට. ඒ පැය ගණන් ඒව ගැන කතා කරන මේ මිනිස්සයා මෙහෙම කරලා තියනවලු මෙහෙම කරලා තියනවලු මේ මහා බලන්නකො මේ වගේ. ඒ මිනිස්සු දන්නෙත් නැහැ. හරිද? නීතිය හරියට ක්‍රියාත්මක කරේ නැහැ කියලා මම නීතියත් එක්ක සටන් කරනවා. මට හරි සටන්. හරිද? ඇත්තටම හිතෙන්නේ නැද්ද විහිළුවක් කියලා? නේද? ඒ මදිවට සමහර අය මෙගා නාට්‍ය ඉස්සරහා සටන් කරනවා ගිහිල්ලා. හරි. ඒවටත් කාලයක් දාලා. ඒවා එක දිගට එක ආච්චි අම්මා කෙනෙක් ගැන එක මුණුපුරෙක් මට මාර කතාවක් කිව්වා. අපේ අම්මලා බැරිම තැන අපේ ආච්චිට වෙනමම ටීවී එකක් අරන් දුන්නා. මං හිතුවා මා පුතේ බණ අහන්න වෙන්න ඇති නේද කියලා. නෑ. එයා ඔක්කොම නාට්‍ය ටික දන්නවා. මාරුවෙන් මාරුවට එක එක දාගෙන එයාගේ හැන්දෑවරුවම වැඩේ මේවා දිහා බලාගෙන ඉන්න කියලා. හරිද? මේ අත්ත කතා හරි. එතකොට ඒ වගේ ඒවත් එක්ක සටන් දැන් මොනවා වෙයිද දන්නේ නැහැ ඊළඟ දවසේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා මේ හිතේ සටන් අපේ පින්නත් අනුන්ගේ වචන අනම්මන. හැබැයි ඉඳලාමත් මේ ලෝකේ කලාතුරකින් මිනිස්සෙක් තමන් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මං කියලා දුන්නා. තමන්ගේ ඉන්නවා මේක සම්මුති කතාවක්. කම්මැලි මමත් එක්ක සටන් කරන්නේ කවුද? ක්‍රියාශීලී මම. හරිද? මගේ ඉන්නවා ක්‍රියාශීලී වෙන වෙලාවක්. එන්න එයා එක්කෙනෙක්, අරයා වෙන එක්කෙනෙක්. මෙයා ප්‍රබල කරගත්තොත් අරයා පරද්දන්න පුළුවන්. මට එයත් එක්ක සටනක් තියෙනවා. හරිද? දේශකාරී මම ඉන්නවා එක පැත්තක. තව පැත්තක ඉන්නවා මෛත්‍රී සහගත මම. මෙයාව හොඳට ප්‍රබල කරගත්තොත් අරයාව පරද්දලා යට කරගන්න පුළුවන්. ඒ වගේ වැඩ කල් දාන මම ඉන්නවා. හරිද? දැන් වැඩ කල් නොදාන ඒ වෙලාවට කළ යුතු දේ ඒ වෙලාවෙම කරන මමකුත් ඉන්නවා දැන් හදලා. හරි. අන්න එහෙම හැම වෙලේම කාත් එක්කද සටන? පානාතිපාතා වේරමණී කියලා කියන්නේ ප්‍රාණඝාතයත් එක්ක සටන් කරන්න හදන කුසලය. හරි. එයා දෙන්නේ නැහැ පානාතිපාතා වේරමණී කියන මම ප්‍රාණඝාතයත් එක්ක සටන් කරලා ඒක යට කරලා දානවා. හරිද? නොසන්සුන් මම ඉන්නවා. සමාධිමත් මම ඉන්නවා. නේද? නොසන්සුන් මමව මම මොකද කරන්නේ? යට කරලා දානවා. මරලා දානවා. මරලා දාන්න නම් විදර්ශනාව ඕනේ. දැන්ට කරන්න පුළුවන් විදර්ශනාවක් නැත්තම් වෙන්නේ යටපත් වෙන එක විතරයි. අරයා ඔහේ යට වෙලා ඉඳලා මගේ බලය අයින් වෙච්ච ගමන් උඩට එනවා. හරිද? ඒක නිසා මට සටනක් මේ පටන් ගත්තේ සටනක්. මේ සටන ලෝකයක් එක්ක නෑ. මගේ ඇහැ හැරිලා තිබ්බේ සම්පූර්ණයෙන්ම කන හැරිලා තියෙන මොනවා ගන්නද? එළියෙන් තියෙන දේවල් ඔක්කොම ඇතුළට අරන් ඒවත් එක්ක සටන් කරන්න. හරිද? හිතත් බලාගෙන හිටිය ඇහෙන් මොනවද එන්නේ, කනෙන් මොනවද එන්නේ, නාහෙන් මොනවද එන්නේ, දිවෙන් මොනවද එන්නේ, නේද? කයෙන් මොනවද එන්නේ, හිතෙන් මොනවද එන්නේ කියලා හිත බලාගෙන ඉන්නවා. බාහිරින් එන දේවල් ඕන කියලා එයා හැම වෙලේම බලාගෙන හිටියේ පැත්ත. මම හිතට හොඳ තද බල අවවාදයක් දීලා ප්‍රත්‍යක්ෂ සටහනකුත් හදලා ආවර්ජන සටහනකුත් හදලා එයාව හැරෙව්වා ඇතුළට. හරිද? එයාව ඇතුළට හරවන්න ඕනේ. හරිද? එයාව ඇතුළට හරවන්න පින්වත්නි, හරවලා එයත් එක්ක සටන පටන් ගන්න. බැරි වෙලාවක්වත් මම මේ සටනෙන් දිනුවොත් ලෝකෙම දිනුව වෙනවා. රහතන් වහන්සේ කියන්නේ ලෝකේ ජයගත් එක්කනේ. හරිද? ඒතර මේ සටන ආරම්භන් නැතුව බණ විතරක් අහගෙන ඉඳලා වැඩක් තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේක ධර්ම දේශනා මාලාවක් නෙවෙයි, මේක උපදේශ මාලාවක් විතරයි. හරිද? මේක දේශනා මාලාවක් නෙවෙයි. මේක කොහොම හරි ක්‍රියාත්මක වෙන්න කියලා දෙන උපදේශ මාලාවක්. මේක අනිවාර්යෙන් ලුහු බඳින්න ඕන. ගංගානෙත් එනවා මම මේක අරගෙන. හරිද? ඉරිදා දිනවල වැඩසටහනුත් සිද්ධ කරනවා මේ ආකාරයෙන්. තැන් තැන්වල නොයෙකුත් වැඩසටහන්. ඊට පස්සේ අපි කණ්ඩායමක් මේක තුලා මේවා කරන අය මතක තියාගන්න. නොකරන අයගෙන් අහගන්න යන්න එපා. ඒ අය කියලා දෙන දේ සාර්ථක නෑ. කරන මිනිහා තමයි දන්නේ කරන්න තියෙන අමාරුව. බඩගින්නෙන් පීඩා විඳින මිනිහා තමයි දන්නේ බඩගින්නේ තියෙන දුක දන්නේ බඩගින්නේ පීඩා විඳ කෙනෙක් විතරයි. නැද්ද?
බඩගිනි අන්තම් එනකොටම කණ්ඩ තියෙන මිනිහෙක් බඩගින්නේ දුක දන්නේ නැහැ. හරිද? පිපාසාවේ දුක දන්නේ පිපාසාවෙන් පීඩාවෙන්ද මිනිහෙක් විතරයි. ඕනම වෙලාවක එහෙමයි පින්නත්නි. මේ සටනේ තියෙන අපහසුව දන්නේ ඒ සටනට බැස්ස කෙනෙක් විතරයි. අඩුම ගානේ කෙක්කක් අරගෙන ගහක තියෙන පොල් ගෙඩියක් කඩන එකේ තියෙන අමාරුව දන්නේ ඒකට උත්සාහ කරන අය විතරයි. අනිත් අය දන්නවද කරන වැඩේ? කෙක්කක් අරන් පොල් ගෙඩියක් කඩනකොට කවදාකවත් පොල් කඩලා නැති අය අර කෙක්ක දිහා බලාගෙන කියනවා අයියෝ අරකට දාගන්න බෑනේ නේද? අයියෝ අර බලන්නකො දාගන්න බෑනේ කියලා. හැබැයි නේද කියනවා මං ගත්තනම් කියලා හිතනවා. මම ගත්තනම් මට කෙක්ක උස්ස ගන්නවත් බෑ. ඒ වගේ බැරි අය තමයි කෑ ගහන්නේ. ඒ වගේ අපිට හිතෙනවා නොකරන අපිට හිතෙනවා මේක හරි පහසුයි කියලා. මෙහෙම කියනකොට හිතෙනවා පින්නත් මං කවදා හරි පටන් ගන්න ඕක පහසුයි පටන් ගත්ත දවසට ඉක්මනට කරගෙන යනවා කියලා. පටන් ගන්නෙම නැහැ. ඒකයි උදේම මේ ඇනුම් පද. හරි රිදෙන්නම කියන්නේ ඒක. හරිද? රිදව ගන්න හොඳට. හරි. අමාරුවෙන් කරන්න ඕන ටික දවසයි. ඒක අපි දැනගත්තේ නැහැ. ඒක දැනගන්න ඕන. යම් දෙයක් අමාරුවෙන් ටික දවසක් කරනකොට ඒක ලේසියෙන් කරන්න පුළුවන් වෙනවා. ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අටුවා ටීකා ටිප්පණි ඕනේ නැහැ. Taman දිහා බලනකොට තේරෙනවා. පාන්දර 4ට අමාරුවෙන් පළවෙනි දවසේ නැගිට්ටොත් දෙවෙනි දවසේ ඊටත් වැඩි ටිකක් අමාරුකම් දැනෙනවා. තුන්වෙනි දවස, හතරවෙනි දවස, පස්වෙනි දවස වෙනකොට ලේසි. දවස් 10ක් 15ක් යනකොට නිකම්ම හැරෙනවා ඒ වෙලාවට. හරිද? ඒකද අමාරුවෙන් යමක් කරොත් ඒක ලේසි වෙන දවසක් එනවාමයි. ඒකින්ද බුදුරජාණන් වහන්සේ කියන ලස්සන සුන්දර හරි ඒ මහා භාග්‍යවත් උත්තමයන්න් වහන්සේ සියසින් දැකගෙන ශ්‍රද්ධාව උපදවා ගත්ත කී දෙනෙක් ඇද්දේ ලස්සන දර්ශනය. සවනක් ගන්න බුදුරැස් විදවාගෙන භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඒ වඩින දර්ශනය අපිට ඇහෙන කොටත් සහනයක් නේද? ඒක ලස්සන දෙයක්. ඒක සුන්දර දෙයක්. ඒක අපූර්වත්වයක්. නමුත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා දෙකකට ඉස්සෙල්ලා ඛේද වාචකයක් නේද? කෑමක් නැහැ. හරි. අන්තිමට හුස්ම ගන්න එක පවා නවත්තලා බලනවා. ඒකයි මම හැමදාම කියන්නේ. අපේ හිත ලස්සන කරගන්න නම් ඛේදනීය කැපකිරීමක්. ඕනම දෙයක් ඕනම සාර්ථක දෙයක් නිර්මාණය වෙන්න ඒක පිටිපස්සේ තියෙනවා ඛේදනීය කැපකිරීමක්. විභාගයක් සමත් වෙන්න උනත් එමය. හරියට මහන්සි වෙන්න වෙනවා. දුක් විඳින්න ඕන. දුක් නොවිඳ ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ. නිවන නම් පහළ වෙන්නෙම නැහැ නිකන්. හරි. සතර අපායේ ලගින් නැතුව අඩුම ගානේ මේ ජීවිතය සාර්ථක කරගන්න ඕන දේවල් ටිකක්වත් නිකන් පහළ වෙන්නේ නැහැ. හැමදේම මේ වෙලාවේ ඇවිල්ලා මේ වෙලාවේ අයින් වෙලා යන විදිහට හිතක් හදාගත්තොත් විතරයි සැනසීමක් කියන එකක් ඇති වෙන්නේ. මේක මෙහෙන් එනේවා භාගයක් නෙවෙයි 90%ක් විතර මේක අස්සේ හිටලා 101ක් විතර තමයි එළියට යන්නේ. ඔක්කොම ඔය ඔලු ගෙඩිය අස්සේ හිර වෙනවා. මේ ධර්මයේ තියෙන්නේ එන ඒවම දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං ඒවා එතනම ඉවර වෙන විදිහට සකස් කරගන්න වෙනවා. ඒ පිළිබඳව සිහියක් හදාගන්න ඕන. ඒ පිළිබඳව නුවණක් හදාගන්න ඕන. ඒක කරන්න ඕන වීරියක් හදාගන්න ඕන. මේ පටන් ගත්තේ ලේසි පාසු වැඩක් නෙවෙයි. ලේසි පාසු ආරම්භයක් නෙවෙයි. හරිද? මේවා පිළිබඳව අපේ ඊටාම දැඩි ක්‍රියාකාරකම සකස් කරගන්න ඕන. එක තැන කැරක් හිටිය ජීවිතේ එකම දේ කර රැහැනකට ගත වෙලා තිබ්බ ජීවිතේ ඒ වැඩ ටික ඔක්කොම කරන ගමන් කාලය හදාගන්න තමයි මේ ටික. ඊට පස්සේ මේවා කරගෙන යනකොට අපේ සිද්ධ වෙන මානසික වෙනස්කම් ගැනයි ආවර්ජනාව සිද්ධ වෙන්නේ. මේක පටන් ගත්තේ නැත්නම් ඒ ආවර්ජනාව හරියට හිස් කඩදාසියක් දිහා බලාගෙන ඉන්නකොට මොකුත් හැඟීමක් එන්නේ නැහැ. මොකුත් ලියාගෙන නැහැ නෝට් එකේ වගේ. හරිද? අපේ හිතේ වර්ධනය ගැන කතා කරනකොට අපි ටික කට්ටියට ඉන්න වෙන්නේ මොකද්ද? ඊළඟ සැරේවත් විභාගය කරනවා.
මතකයින්නේ විභාගයක් කරන්න කියලා වැඩ ටික කරගන්න බැරි වුණා නම් අනිත් අය දිගින් දිගට වැඩ කරනකොට මට හිතන්න උනේ ඊළඟ සැරේවත් බලමු කියලා. ඒ වගේ නේද? ඒ වගේ මේ දේශනා මාලාව නම් ලුහු බඳින්නම ඕනේ. මේකත් එක්ක වැඩ කරන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. චර්යාව වෙනස් වෙන්න ඕනේ. හරි. යම් ගැටලුවක් තියෙනවා නම් මේ දින 4ේම කතා කරපු සියලු ප්‍රත්‍යක්ෂා කණ්ඩායම් ඔක්කොම මේ අයට පණිවිඩයක් දාන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඒ කණ්ඩායම් වලට බැඳිලා ඉන්න අයට පුළුවන් ඒ ප්‍රත්‍යක්ෂා WhatsApp group වලට තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්න. හෙට දවස අපේ සජීවීව හැමදෙනාම හම්බෙන දවස, සජීවීව සකස් වෙන දවස, අපිට තියෙන ගැටලු කතා කරන්න පුළුවන් දවස. ඒක නිසා මේ වැඩපිළිවෙලේ හෙට දවසේ හැමෝටම තියෙන ගැටලු සාකච්ඡා වෙනවා ධර්ම දේශනාවත් එක්ක. සජීවීව මේ පින්නන්ත අය හම්බෙන දවස, ඒ දවසට අවශ්‍ය කරන ඒ ගැටලු Tamanට ඇති වෙලා තියෙනවා නම් මේක කරගෙන යන්න විදිහක් නැතුව මොනවා හරි අපහසුතාවයක් ආවා නම් ඒවා ඔක්කොම අපිට දැනුම් දෙන්න අපේ පින්වත්නි. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒවා පිළිබඳව කොයි විදිහේ පිළිවෙතකටද එන්නේ කියලා සකස් කරගන්න. අපි එකතු වෙලා මේ කාර්යය සිද්ධ කරමු කියලා යෝජනා කරනවා. හැම දිනාට මේ සඳහා සංසාරික ජීවිතේ කළා වූ සියලුම කුසල ධර්මයන් නැවත නැවත ආවර්ජනය වේවා. මේ ජීවිතේ කළා වූ සියලු පින් හේතු වේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. හැම දිනාටම මේ උතුම් තත්වයට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව ලැබේවා. ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව ලෝකේ පුරා ඉන්න හැම දිනාටම ඇහුනොත් ලොකු දෙයක්, ලොකු යහපතක් වෙයි කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරමින් විකාශන දායකත්වයෙන් කටයුතු කරන්නේ කාන්ති විජේසිංහ පින්වත් මෑණියන් විසින්. ජූනි 5 වෙනි දිනට ජන්මදිනයේ දෙන උදිත් රන්දික පුතුණුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිසත් පුතුණුවන්ගේ ඉදිරි සියලුම කටයුතු සාර්ථක වීම පිණිසත් මේ උතුම් ධර්ම දානයේ කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා. අපෙන් වෙහෙසෙන ධර්මය කියා දෙන ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ආර්ය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ ධර්ම දානයේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ඔබ අප හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් අපේ පින්වත්නි යහපත ප්‍රාර්ථනා කරමින් අද දවසේ විකාශන දායකත්වය අරගෙන කටයුතු කරන ඒ පින්වන්ත මෑණියන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් උදිත් රන්දික පුතුණුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා, යහපත් ජන්මදිනයක් වේවා, ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කාන්ති විජේසිංහ මෑණියන් ඇතුළත් කොටගත් සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා, කායික මානසික සුවතාවයන් නැති වේවා, සංසාරික ජීවිතේ පුරාවට කිසිදු කලක කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා, කල්යාණ මිත්‍රාශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිරිස වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අතන්ද සුගතිගාමී වේවා, සුගතියෙන් සුගතියටපත් වේවා, උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ සියලු පින් අනුමෝදන් අනුමෝදන් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම ධර්ම ශ්‍රවණම ආනිසංස වාරය උතුම් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සදහම් දේශනාව පැවැත්වූ පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උදාරතර වූ ජාතික ශාසනික මෙහෙවර දිනෙන් දිනම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ සදහම් දේශනාව ලෝකපුරා විකාශනය කිරීමට සොපින්බර දායකත්වයේ එක්කලේ කාන්ති විජේසිංහ පින්වත් මෑණියන් විසින් ජූනි මාස 5 වන දිනට ජන්මදිනයේ යෙදෙන උදිත් රන්දික පුතණුවන්ට නිදුක් නිරෝගී සුව සැලසෙන පින්බර ජන්මදිනයක් වේවායි ධර්ම ශ්‍රවණය කළ අප සියලු දෙනාද එක්ව ප්‍රාර්ථනා කරනවා.
පිවිසෙන ජයමග දේශනා YouTube නාලිකාවට ඔස්සේ මේ සදහම් දේශනාවන් ඔබට නිරතුරුව ශ්‍රවණය කර හැකියි. උතුම් වූ සදහම් දේශනාවන්හි සදැහැති විකාශන දායකත්වය සඳහා අමතන්න ජය TV ප්‍රධාන කාර්යාලය 0111 711 712 සදහම් දේශනාව නිමාව දකිනවා. සැමට තෙරුවන් සරණයි.